ඔහේලා කාලා තියෙනවැයි අලු පාට වැල්දොඩම්. මේ තමයි වැල්දොඩම් පවුලේ ඉන්න ස්වීටස්ම සමාජිකයා. ඒ කියන්නේ මෙයා සව පොඩ්ඩක්වත් නෑ. මෙයයි ඇවිල්ලා ග්‍රැනඩිලා. මෙයයිගේ මව් රට වෙන්නේ දකුණු ඇමරිකාව. ඒ විතරක් නෙමෙයි. ඒන්ෂන් සවුත් ඇමරිකන්ස්ලා බිලීව් කරනවා මේ පළතුර සංසුන්කම සහ වාසනාව උදා කරන බව. මමත් ෆස්ට් ටයිම් තමයි try කරේ. හරිම ආසයි. මේ දවස් ටිකේම වැස්සෙන් කරදර තිබ්බත් අද හොඳට ඉර පායපු දවසක්. මම ගියා කොච්චි කඩේ පල්ලියට. මං හරි ආසයි එතන ඉටිපන්දම් පත්තු කරන්න. ඒ කරලා ගෙදර එද්දී දවස් ගාණක් කොහෙදෝ ගිහිල්ලා හොඳ වලි දෙක තුනකට සම්බන්ධ වෙලා අපේ පූස් බෝලේ. අපේ කෙවට මගේ නෙමෙයි ඉතින්. මුළු මූණෙම ඇඟ පුරාම පුල්ලි ලෝමත් නැතුව මට දොරකඩ ඉඳලා හම්බුණා. And it is my monthly blood sacrifice ritual. මේ දවස්වලට ඉතින් කොච්චර කෑම කෑවත් හිතට නම් සැනසීමක් නැහැ. සාමාන්‍යයෙන් මේ වගේ දවස්වලට මම ගොඩාක් sweet, sour, spicy කෑම කනවා. ඔයාලා හිතනවා ඇති මං බැලුවොත් කරන්නේ කන එකමයි කියලා. හැබැයි මොන කෑම කෑවත් මම පුළුවන් තරම් try කරනවා දවසකට ඕන calorie count එක ඇතුළේ ඉඳගෙන මේ හැමදේම කන්න. මේ දවස්වල ටිකක් තරහ යනවත් වැඩි. ඒ නිසා මම ගොඩාක් දේවල් වලට involve වෙන්න ගියේ නැහැ. ආයි හම්බෙමු. ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න ඕනේ.